අධිකරණයට අපහාස කළේයයි චෝදනා ලබා සිටි ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුප්පිටිය මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර 2ක සිර දඬුවම් නියම කර තිබෙනවා. ජනක්ද සිල්වා අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා මෙම තීන්දුව ලබා දුන්නා. මෙම ක්‍රියාව තුළින් වග උත්තරකාර හර්ෂ ඉලුප්පිටිය මහතා අධිකරණයට බරපතල අපහාසයක් සිදු කර තිබෙන බවයි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ. ඉක්ුත් රජයේ සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබුණා. ඒ ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුව වීසා නිකුත් කිරීමේ පැරණි ක්‍රමවේදය යලි ක්‍රියාවට නංවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආගමන හා විගමන පාලකවරයාට අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණා. එම අතුරු තහනම් නියෝගයේ ක්‍රියාත්මක කිරීම පැහැරහැරීම තුළින් අධිකරණයට අපහාස කළ බවටයි ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුප්පිටිය මහතාට චෝදනා එල්ල වී තිබුණේ.